හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ආවා. මේ බ්ලොග් එකත් ඔයාලට විශේෂ බ්ලොග් එකක් වෙයි සහ සෙප්ටැම්බර් ඉන්ටෙක් එකේ එන්න ඉන්න නංගිලා මල්ලිලාට සහ චයිනාවලට එන්න ඉන්න ඔයාලට වැදගත් වෙන බ්ලොග් එකක් තමයි මේක. ඉතින් බ්ලොග් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා මගේ Q&A බ්ලොග් එක තාමත් බැලුවේ නැත්නම් ඒ බ්ලොග් එකත් බලන්න. ඔයාලා මගෙන් අහපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ඒ බ්ලොග් එකේ තියෙනවා. ඒ වගේම චයිනාවලට එන්න කලින් සහ චයිනාවලට එද්දි ගේන්න ඕන දේවල් ගැන තියෙන බ්ලොග් එක බ්ලොග් නම්බර් 24 ඒ බ්ලොග් එකත් තවම බලලා නැත්නම් ඒ බ්ලොග් එකත් බලන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම මේ වගේ තවත් ලස්සන බ්ලොග්ස් බලන්න මගේ channel එකත් අමතක නොකර subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම කලින් කිව්වා වගේ අද බ්ලොග් එකත් ඔයාලට වැදගත් වෙන බ්ලොග් එකක්. මේ බ්ලොග් එක ඔයාලගේ ඇකඩමික් කැරියර් එකට ගොඩක් වැදගත් වෙන බ්ලොග් එකක්. මොකද සමහර අය චයිනා එන්න කලින් ඒ දේවල් ගැන දැනුවත්කමක් නැහැ. මමත් එන්න කලින් මේ දේවල් දැනගෙන හිටියේ නැහැ. මොකද ආවට පස්සේ මේ වගේ දේවල් අපි දැනගත්තාම ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා එන්න කලින් මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. දැන් ඔයාලා බලනවා ඇති මේ බ්ලොග් එක මොකක් ගැනද කියලා. මේ බ්ලොග් එක චයිනා එන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕන දේවල් ගැන කියන බ්ලොග් එකක්. ඉතින් ඔයත් ස්ටුඩන්ට් වීසා වලින් චයිනා එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ බ්ලොග් එක ඔයාලට වැදගත් වෙයි. ඔයාලා බලන්න මේ බ්ලොග් එකේ කියන ටිප්ස් 6 ඔයාලා දැනගෙන හිටියද නැද්ද කියලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව බ්ලොග් එකට යමු. මං කලින් කිව්වානේ මම මේකෙදී ටිප්ස් 6ක් ගැන කතා කරනවා ප්‍රධාන වශයෙන්. ඒකෙන් පළවෙනි ටිප් එක තමයි ඔයාලා එන්න කලින් ඔයාලා සිලෙක්ට් වෙලා තියෙන යුනිවර්සිටි එකේ රෑන්ක් එක ඒ වගේම ඒ යුනිවර්සිටි එක ගැන ඩීටේල්ස් දැනගෙන එන්න. මොකද ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයාලා යුනිවර්සිටි ලයිෆ් එක ඉවර වෙලා යන්නේ ඔයාලගේ ජොබ් කැරියර් එක පටන් ගන්න. එතකොට ඔයාගේ යුනිවර්සිටි එකේ රෑන්ක් එක අනුව ඔයාගේ යුනිවර්සිටි එකේ රෙපියුටේෂන් එක අනුවත් ඔයාගේ ජොබ් එකට එන වැලියු එක තීරණය වෙන්න පුළුවන්. ගොඩක් අය මේක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඇත්තටම මේක බලන්න ඕනි යුනිවර්සිටි එකට ඔයා මුලින් ඇප්ලයි කරද්දි. මේ රිසර්ච් එක කරන්න ඕනි ඔයාලා යුනිවර්සිටි මුලින් ඇප්ලයි කරද්දි ඔයාලා ඇප්ලයි කරන යුනිවර්සිටි වල QS රෑන්කින් එක වගේ ග්ලෝබල් රෑන්කින් බලන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. ඒක ඔයාලට දැන් නෙමෙයි වැදගත් වෙන්නේ. කවදා හරි ඔයාගේ ඩිග්‍රී එක ඉවර වෙලා ඔයා ජොබ් මාකට් එකට යනකොට ඔයාගේ යුනිවර්සිටි එකේ රෑන්ක් එක සහ රෙපියුටේෂන් එකත් සමහර විට ඔයා ඇප්ලයි කරන කම්පැනියෙන් බලන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ෆියුචර් කැරියර් එකට ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මේක ගැන ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ වුණාට මම නම් කියන්නේ ඔයාලට පුළුවන් නම් ඔයාලා සිලෙක්ට් වෙලා තියෙන සහ ඔයාලා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එකේ යුනිවර්සිටි එක හොඳ රෑන්කින් තියෙන යුනිවර්සිටි එකක් නම් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. යුනිවර්සිටි රෑන්කින් ගැන කියද්දී සබ්ජෙක්ට් රෑන්කින් ගැනත් සැලකිලිමත් වෙන්න. සමහර යුනිවර්සිටි QS රෑන්කින් වලින් පහළ මට්ටමක හිටියට සමහර වෙලාවට සබ්ජෙක්ට් වයිස් ගත්තාම එයාලා ඉහළ රෑන්ක් එකක ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ යුනිවර්සිටි එක සබ්ජෙක්ට් වයිස් රෑන්කින් වලින් ෆස්ට් ප්ලේස් ඉන්නේ ෆිෂරිස් ඇන්ඩ් මෙරයින් සයන්ස් සහ ඕෂනෝග්‍රැෆි වලට. ඉතින් ඔයාලට පුළුවන් සබ්ජෙක්ට් වයිසුත් ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම සහ ඔයාලගේ යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගියාමත් ඒක අපිට දැනගන්න පුළුවන්. ඉතින් දෙවෙනි ටිප් එක. ටිප් නම්බර් 2. ඔයාලා මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් හෝ PhD ස්ටුඩන්ට් කෙනෙක් නම් තමයි මේ ටිප් එක ගොඩක්ම වැදගත් වෙන්නේ. බැචලර් ස්ටුඩන්ට් කෙනෙක්ට නම් සුපර්වයිසර් කෙනෙක් නැති නිසා මේක ගැන වැඩි වොරි වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයා මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් හෝ PhD ස්ටුඩන්ට් කෙනෙක් විදියට චයිනාවල ස්ටඩි කරන්න එනවා නම් මේ දේ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක තමයි ඔයාගේ සුපර්වයිසර්ගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයා සුපර්වයිසර් කෙනෙක් තෝරගනිද්දී අනිවාර්යෙන් ඒ සුපර්වයිසර්ගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ටැලි වෙනවද කියලා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලා මෙහෙට ආවට පස්සේ අවුරුදු 3ක් වැඩ කරන්න ඕනේ. මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නම් අවුරුදු 3ක් සහ PhD ස්ටුඩන්ට් කෙනෙක් නම් අවුරුදු 4ක් වැඩ කරන්න ඕනේ ඒ සුපර්වයිසර් යටතේ.
බොහෝ දුරට ඔයා සුපර්වයිසර් කෙනෙක් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයා ඉගෙන ගන්න කාල පරිච්ඡේදය තුළ ඒ සුපර්වයිසර්ව වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඔයා එන්න කලින් මේ දේ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔයා අවුරුදු 3ක් හෝ 4ක් වැඩ කරන්න ඕන ඒ සුපර්වයිසර්ත් එක්ක සහ ඔයාගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක වෙන්නේ ඔයා කලින් තෝරගෙන ආපු රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක සහ ඔයාගේ සුපර්වයිසර්ගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක නිසා මේකත් ඔළුවේ තියාගන්න ඔයාලගේ. මොකද ඔයාලගේ ෆියුචර් එක තීරණය වෙන එක පුද්ගලයෙක් තමයි ඔයාලා තෝරගන්න සුපර්වයිසර්. එයා යටතේ තමයි ඔයා අවුරුදු 3ක් හෝ 4ක් වැඩ කරන්නත් ඕන සහ ඔයාගේ ඇකඩමික් කැරියර් එක තීරණය වෙන්නේ එයා මත. ඒක නිසා සුපර්වයිසර් කෙනෙක් තෝරගනිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක එයාගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක ටැලි වෙනවද කියලා. එහෙම නැත්නම් ඔයාලට සමහර වෙලාවට ටිකක් අපහසුතාවලට මුහුණ දෙන්න වෙයි. මොකද එයාට ඒක ගැන අවබෝධයක් නැත්තම් ඒකෙන් අවාසිය වෙන්නේ ඔයාටමයි. මොකද සුපර්වයිසර් කෙනෙක් කියන්නේ අපිව ගයිඩ් කරන කෙනෙක්. එයාගෙන් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. එයාලා ගොඩක් එක්ස්පීරියන්සස් තියෙන අය. විශේෂයෙන් චයිනාවල ඉන්න අයගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩාක් හොඳයි. එයාලට රිසර්ච් ඒරියාස් වල ගොඩාක් එක්ස්පීරියන්සස් තියෙනවා. මොකද එයාලා ගොඩාක් රිසර්ච් කරලා තියෙන නිසා. ඒක නිසා මම කියන්නේ දැන් ඇප්ලයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේක ගොඩාක්ම හිතට ගන්න. මොකද ඔයාගේ සුපර්වයිසර් කියලා කියන්නේ ඔයාගේ අනාගතය තීරණය කරන එක පුද්ගලයෙක්. ඒක නිසා ඒක ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඔයාට පුළුවන් එයාගේ විස්තර යුනිවර්සිටි ඔෆිෂියල් වෙබ්සයිට් එකකින් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් Google Scholar හරහා ගිහිල්ලා බලන්න. ඒ වගේ ගොඩක් රිසෝසස් තියෙනවා ඔයාලට චෙක් කරලා බලන්න. ඒක නිසා ඒ වගේ රිසෝසස් හරහා එයාගේ රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් අවබෝධයක් අරගෙන ඒකට රෙඩි වෙලා ප්‍රිපෙයාර් වෙලා එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා මෙහෙට ආවට පස්සේ රිසර්ච් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එකේ ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැනට අවේලබල් ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලා ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චරර්ස්ලාගේ ලිස්ට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් එක අනුව ගැලපෙන සුපර්වයිසර් කෙනෙක් තෝරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සමහර වෙලාවට ඩිපාර්ට්මන්ට් වයිස් රික්වෙස්ට් කරලා හෝ ඒ සුපර්වයිසර්ත් එක්ක කතා කරලා ඔයාට ඒ සුපර්වයිසර් යටතේ වැඩ කරන්න පුළුවන්. ගොඩාක් ඔය මාස්ටර් සහ PhD ස්ටුඩන්ට්ස්ලා සුපර්වයිසර් කෙනෙක් කලින් හොයාගෙන තමයි එන්නේ බොහෝ දුරට. සමහර අය නම් ආවට පස්සේ හොයාගන්නවා. ඔයාලා කලින් සුපර්වයිසර් කෙනෙක් හොයාගෙන එනවා නම් ගොඩක් වෙලාවට ඔයාලා ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක සර්ච් කරලානේ ඔයාලා එයාව ඒ සුපර්වයිසර්ව සිලෙක්ට් කරගන්නේ. එහෙම නැතුව ඔයාලා මෙහෙට ඇවිල්ලා සුපර්වයිසර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්නව නම් ඔය මම කිව්ව කාරණාව ගැන දෙපාරක් හිතලා බලන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒක ඔයාගේ පැත්තෙන් ගොඩක් විශේෂ වෙන කාරණයක්. ඊළඟ ටිප් එක. ටිප් number 3. HSK requirement for your graduation. මොකද්ද මේ HSK ටෙස්ට් එක කියලා කියන්නේ? HSK ටෙස්ට් එක කියලා කියන්නේ Chinese language proficiency එක මනින්න චයිනා වලින් ඉන්ට්‍රොඩියුස් කරන ටෙස්ට් එක. උදාහරණයක් විදිහට IELTS TOEFL වගේ ටෙස්ට් අපි ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක මනින්න භාවිතා කරනවානේ. ඒ වගේ චයිනීස් ප්‍රොෆිෂන්සි එක ටෙස්ට් කරන්න යූස් කරන එක්සෑම් එක තමයි HSK ටෙස්ට් කියලා කියන්නේ. මේකේ ලෙවල්ස් කිහිපයක් තියෙනවා. HSK 1 2 3 4 5 6 ඒ වගේ ලෙවල්ස් කිහිපයක් තියෙනවා. ඔයාලා ඉංග්ලිෂ් මීඩියම් බැචලර් ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් HSK level 4 පාස් වෙලා තියෙන ඕන ග්‍රැජුවේෂන් එකට කලින්. ඒ වගේම මාස්ටර් PhD ස්ටුඩන්ට්ස්ලා ඉංග්ලිෂ් මීඩියම් අය HSK level 3 පාස් වෙලා තියෙනවා. මේක අනිවාර්ය රික්වයර්මන්ට් එකක්. ඔයා චයිනාවල ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ HSK ටෙස්ට් එක පාස් වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාගේ ග්‍රැජුවේෂන් එක ඔයාට ලැබෙන්නේ නැහැ. ඔයාට ග්‍රැජුවේෂන් එකට පාටිසිපේට් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාට ඒ අවුරුද්ද ස්කිප් කරලා ඊළඟ අවුරුද්දේ තමයි ග්‍රැජුවේෂන් එකට යන්න වෙන්නේ. මේක අනිවාර්ය රික්වයර්මන්ට් එකක් චයිනා ඇතුළත. ඔයා යුනිවර්සිටි එක ඉගෙන ගන්නවා නම් මෙන්න මේ HSK රික්වයර්මන්ට් එක අනිවාර්යෙන් ෆුල්ෆිල් කරලා තියෙන්න ඕන. ඒකත් හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේක ඔයාලා ෆුල්ෆිල් කරන්න ඕන ඔයාලගේ ග්‍රැජුවේෂන් තීසිස් එකට කලින්. උදාහරණයක් විදිහට මගේ ග්‍රැජුවේෂන් එක
තියෙන්නේ next year ජුලයි වල. එතකොට මම මේක fulfill කරන්න ඕනි අප්‍රේල් වලට කලින්. ඒක ඔයාලට යුනිවර්සිටි එකෙන් ඉන්ෆෝම් කරනවා කොයි ටයිම් පීරියඩ් එක වෙනකොටද ඔයාලා HSK රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරලා තියෙන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් HSK ටෙස්ට් එකක වැලිඩිටි පීරියඩ් එක අවුරුදු 2යි. ඒ කියන්නේ ඔයාලගේ ග්‍රැජුවේෂන් එකට කලින් අනිවාර්යෙන් මේක ෆුල්ෆිල් කරන්න ඕන නිසා ඔයාලා ෆ්‍රී වුණාම ඔයාලට කාලය තියෙන විදියට කාලය මැනේජ් කරගෙන ඔයා මේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න. මොකද වැලිඩිටි පීරියඩ් එක අවුරුදු 2ක් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. HSK එක්සෑම් එක ගැන ගොඩක් ඩීටේල්ස් අවශ්‍ය නම් මම ඉස්සරහට බ්ලොග් එකක් ඔයාලට කරන්නම්. මම කොහොමද HSK රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරගත්තේ, මම කොහොමද HSK 3 එක්සෑම් එක පාස් වුණේ කියලා මම ඉස්සරහට ඔයාලට බ්ලොග් එකක් අරගෙන එන්නම්. එහෙම බ්ලොග් එකක් ඕනනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මම යූස් කරපු ටිප්ස් මොනවද, මම යූස් කරපු මෙතඩ්ස් මොනවද කියලා මම ඔයාලට අනිවාර්යෙන්ම බ්ලොග් එකක් අරන් එන්නම්. HSK එක්සෑම් එක කිව්වම සමහර වෙලාවට ඔයාලට බය වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයාලා චයිනීස් දන්නේ නැත්නම් ටිකක් තැති ගැන්මක් ඇති වෙන්න පුළුවන්. ඒක මටත් දැනුණා. මමත් එක්ස්පීරියන්ස් කරපු දෙයක්. ෆස්ට් ටයිම් මම මෙහෙට ආවට පස්සේ ඕක දැනගත්තෙත් ඔය රික්වයර්මන්ට් එක තියෙනවා කියලා දැනගත්තෙත් මාස 2කට විතර පස්සේ. එතකොට මමත් එන්න කලින් කිසිම මම ඔයාලට කියවනේ මමත් එන්න කලින් කිසිම චයිනීස් අකුරක්වත් දැනගෙන හිටියේ නැහැ. මම හරියට කමියුනිකේට් කරන්නවත් දැනගෙන හිටියේ නැහැ. එතකොට මටත් එකපාරට ඒක කිව්වහම මමත් ෂොක් වුණා. ඒක නිසා තමයි ඔයාලට එන්න කලින් මම මෙන්න මේ දේවල් ටික දැනුවත් කිරීමක් කරන්න හිතුවේ. මොකද ඔයාලා ආවට පස්සේ මේ දේවල් දැනගත්තාම වෙන්න පුළුවන් අපහසුතාවලින් මගහැරෙන්න. ඉතින් HSK එක්සෑම් එක ගැන මම තව පොඩක් විස්තර කරොත් මේ එක්සෑම් එකේ ලෙවල් එක අනුව අපි පාඩම් කරගන්න ඕනි වර්ඩ් කවුන්ට් එක වෙනස් වෙනවා. මේ ඔයාලට පේනවා ඇති මම ටේබල් එකක දාලා තිනවා වර්ඩ් කවුන්ට් එක ලෙවල් එක අනුව. එතකොට මෙතන new HSK සහ old HSK කියලා දෙකක් තියෙනවා. new HSK එක 2026 ජුලයි වල ඉඳන් අලුත් සර්කියුලර් එක අනුව තමයි වර්ඩ් කවුන්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. දැන් මම ලිව්වේ old HSK සර්කියුලර් එක අනුව වර්ඩ් කවුන්ට් එක 600යි. එතකොට HSK 3 වල තිබුණේ. එතකොට මේ එක්සෑම් එකත් IELTS වගේම ස්පීකිංగ్, රීඩිං, රයිටිං, ලිස්නිං කියන පාර්ට්ස් හතරෙන්ම අපිට මුහුණ දෙන්න වෙනවා. මේ විදිහට ඩීටේල්ස් දකිද්දී ඔයාලට ටිකක් බය හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ එක්සෑම්ස් වලට බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට self study කරලා මේ එක්සෑම්ස් ලියන්න පුළුවන්. අපිට අදාළ ටයිම් පීරියඩ් එක වෙනකොට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා. මම මේ කියන්නේ ඔයාලා එන්න කලින් මේ දේවල් ගැන දැනුවත් කිරීම සඳහා. මොකද ආවට පස්සේ ඒක ඔයාලගේ ඇකඩමික් වැඩ කරගෙන යද්දි ගොඩක් ඊසි වේ. ඔයාලට ප්ලෑන් කරගෙන කොයි කාලවලද මේවා කරන්නේ, කොයි කාලවලදීද මේවට මම මේවා කරන්න මම ස්ටාර්ට් කරන්න කියලා ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන නිසායි මම මේ දේවල් ඔයාලට කලින් දැනුවත් කිරීමක් කරන්නේ. මොකද මම එන්න කලින් මේ දේවල් දැනගත්තේ නැහැ. සමහර විට සමහර කෙනෙක් දැන් මම වගේ තනියෙන් චයිනා ඇප්ලයි කරලා ආපු කෙනෙක්ට මේ දේවල් දැනගන්න තියෙන සම්භාවිතාව අඩු වෙන්න පුළුවන්. සමහර විට ඔයා යන යුනිවර්සිටි එකේ ශ්‍රී ලංකන්ස්ලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔයාලා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. සමහර වෙලාවට මේ රික්වයර්මන්ට් එක ඔයාලගේ ඇඩ්මිෂන් එකේ මෙන්ෂන් කරලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක ඇඩ්මිෂන් එකේ මෙන්ෂන් කරලා නැති වෙන්න පුළුවන්. මගේ ඇඩ්මිෂන් එකේ මේ දේ ගැන මෙන්ෂන් කරලා තිබුණේ නැහැ. මමත් මෙහෙට ආවට පස්සේ තමයි මේ දේ ගැන දැනුවත් වුනේ. ගොඩක් ඇඩ්මිෂන් වල මේක මෙන්ෂන් කරන්නේ නැහැ. ඒක නිසා තමයි මට හිතෙනවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඔයාලා වෙන අපහසුතාව වළක්වා ගන්න. ඉතින් ඔයාලට HSK එක්සෑම් එක ගැන විස්තර හොයන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් Google search කරලා ඒ එක්සෑම් එක ගැන ඩීටේල්ස් හොයාගන්න. ඒ වගේම YouTube එකෙත් ගොඩාක් ඩීටේල්ස් තියෙනවා ඔය HSK එක්සෑම් ගැන. ඉතින් ඒක ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. එහෙම රිසර්ච් එකක් කරලා. Tip number 4. Publication requirement for your graduation. සාමාන්‍යයෙන් මේකත් වැලිඩ් වෙන්නේ බැචලර් ස්ටුඩන්ට්ස්ලාට නෙමෙයි, මාස්ටර් සහ PhD ස්ටුඩන්ට්ස්ලාට. මේකත් යුනිවර්සිටි වයිස් වෙනස් වෙන්න පුළුවන්. සමහර යුනිවර්සිටිස් වලින් ග්‍රැජුවේෂන් එකට පබ්ලිකේෂන් එකක් ඉල්ලන්න පුළුවන්. සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දන්න සමහර යුනිවර්සිටිස් තියෙනවා මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේම ග්‍රැජුවේෂන් එකට රිසර්ච් පබ්ලිකේෂන් එකක් ඉල්ලන්නේ නැති ඒවා තියෙනවා. හැබැයි මගේ යුනිවර්සිටි එකේ මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා රිසර්ච් පබ්ලිකේෂන් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒක ජර්නල් පබ්ලිකේෂන් එකක් වෙන්නත් ඕනි. රිසර්ච් පබ්ලිකේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා බැචලර් ස්ටුඩන්ට්ස්ලාට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මාස්ටර් සහ PhD ස්ටුඩන්ට්ලාට.
ඒගොල්ලෝ දන්නවා රිසර්ච් පබ්ලිකේෂන් එකක් කියන්නේ මොකක්ද, රිසර්ච් ආටිකල් එකක් පබ්ලිෂ් කරන විදිය ගැන අවබෝධයක් තියෙනවා යාලට. සාමාන්‍යයෙන් අපේ යුනිවර්සිටි එකේ මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් නම් රිසර්ච් පබ්ලිකේෂන් එකක් තියෙන්න ඕනේ යාගේ ග්‍රැජුවේෂන් එකට ඉදිරිපත් වෙන්න නම්. ඒකත් ග්‍රැජුවේෂන් තීසිස් එකට කලින් පබ්ලිෂ් වෙලා තියෙන්න ඕන. ඒකේ ටයිම් ෆ්‍රේම් එක, ඒ පබ්ලිෂ් වෙලා තියෙන ටයිම් ෆ්‍රේම් එක ඔයාලට යුනිවර්සිටි එකෙන් දැනුවත් කරයි අනිවාර්යෙන්ම. ඒක නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ දැනුවත් වීම උදෙසා. ඔයාලට මෙහෙට ආවට පස්සේ වගේ දේවල් දැනුවත් වුණොත් ඒක ෂොක් එකක් වෙන්න පුළුවන්. මොකද මමත් මේ දේවල් දැනගත්තේ මෙහෙට ආවට පස්සේ. සමහර වෙලාවට මේ පබ්ලිකේෂන් රික්වයර්මන්ට් එක යුනිවර්සිටි වයිස් වෙනස් වෙනවා, ඩිපාර්ට්මන්ට් වයිස් වෙනස් වෙනවා. ඒ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් අපේ යුනිවර්සිටි එකේ මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යෙන් එක රිසර්ච් පබ්ලිකේෂන් එකක් ඕනේ ග්‍රැජුවේෂන් එක සඳහා. ඒ වගේම PhD ස්ටුඩන්ට් කෙනෙක්ට පබ්ලිකේෂන්ස් දෙකක් තියෙන්න ඕනේ ග්‍රැජුවේෂන් එක සඳහා. එතකොට පබ්ලිකේෂන් ගැන කතා කරද්දී මේකේ තියෙනවා Q1, Q2, Q3 කියලා රෑන්කින් තියෙනවා. ඒවත් ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඒ අදාළ රික්වයර්මන්ට් එක බලන්න හරියට කන්සිඩර් කරලා මොනවද යාලා ඉල්ලන රික්වයර්මන්ට් එක. සමහර ඩිපාර්ට්මන්ට් වලින් ඉල්ලනවා මාස්ටර් ස්ටුඩන්ට්ස්ලාගේ එක රිසර්ච් පබ්ලිකේෂන් එකක් වුණාට සමහර ඩිපාර්ට්මන්ට් ඉල්ලනවා ඒක Q1 පබ්ලිකේෂන් එකක් වෙන්න ඕනේ. සමහර ඒවා කියනවා Q1, Q2, Q3 මොකක් හරි කමක් නැහැ. එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒක ගැනත් ඔයාලා ආවට පස්සේ ඔයාලගේ සුපර්වයිසර්ත් එක්ක කතා කරලා සහ ඔයාලගේ යුනිවර්සිටි එක ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක කතා කරලා මේක ගැනත් දැනුවත් වීමක් වෙන්න. මොකද ඔයාලා ඒවට කලින් ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. මොකද අවුරුදු 3යි තියෙන්නේ. රිසර්ච් ආටිකල් එකක් පබ්ලිෂ් වෙන්න ටිකක් කාලයක් යනවා. ඒ කියන්නේ ඔයාලා අවුරුද්දකට කලින්වත් ඔයාලගේ රිසර්ච් එක කම්ප්ලීට් කරලා තිබ්බොත් ඒක ඔයාලට පුළුවන් ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ රිසර්ච් එක පබ්ලිෂ් කරන ස්ටෙප් එකට යන්න. මොකද ඔයාලගේ යුනිවර්සිටි එකෙන් හෝ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාලට ඇඩ්වයිස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ ග්‍රැජුවේෂන් එක සඳහා රිසර්ච් ආටිකල් පබ්ලිකේෂන් එකක් ඕනි කියලා ඒක අනිවාර්යෙන් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා. ඒ කියන්නේ අදාළ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ ඔයාට මේ රිසර්ච් ආටිකල් එක පබ්ලිෂ් කරගන්න බැරි වුණොත් ඔයාට ග්‍රැජුවේෂන් එකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා එන්න කලින් සහ ආවට පස්සේ මේ දේවල් ගැන අනිවාර්යෙන් ෆස්ට් ඉයර් එක ඇතුලේ මේ දේවල් ගැන ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක ඇතුලේ මේ දේවල් ගැන හොඳට හොයලා බලලා දැනුවත් වීමක් වෙන්න. මොකද ඒක ඔයාලගේ ඊළඟ අවුරුදු දෙක ප්ලෑන් කරගන්න ගොඩක් වැදගත් වෙයි. මොකද සමහර මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ඔය පබ්ලිකේෂන් රික්වයර්මන්ට් එක නැති නිසා ග්‍රැජුවේෂන් එක කල් දාන්න වෙලා තියෙන අය මම දැකලා තියෙනවා. ඒ වගේම HSK රික්වයර්මන්ට් එක නැති නිසා එයාලට ග්‍රැජුවේෂන් එකට යන්න බැරි වෙච්ච අය තියෙනවා. මොකද කාලය කියන්නේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක්. ඔයාලා ඉස්සරහට එක්ස්පෝස් වෙන්නේ ඔයාලගේ ජොබ් කැරියර් එකට. ඉතින් මේ දේවල් නිසා ඔයාලගේ ග්‍රැජුවේෂන් එක පහළට ගියොත් ඔයාට අර ඔයා මහන්සි වෙච්ච අවුරුදු 3ත් අපරාධේ. ඒක නිසා මේවා ගැනත් සැලකිලිමත් වෙන්න. ඔයාලා එන්න කලින්ම මේ දේවල් හරියට ප්ලෑන් කරගන්න. ආවට පස්සේ ඔයාලා මේ දේවල් එක්කෝ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ හරියට ප්ලෑන් කරගන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේ දෙක තමයි ගොඩක් වෙලාවට හැම යුනිවර්සිටි එකකම ප්‍රධාන රික්වයර්මන්ට්ස් දෙක ඔයාලා ග්‍රැජුවේට් වෙන්න. ඒ වගේම සමහර වෙලාවට යුනිවර්සිටි වයිස් සහ ඔයාලගේ ඩිපාර්ට්මන්ට් වයිසුත් සමහර රික්වයර්මන්ට්ස් තියෙනවා ඔයාලා ෆුල්ෆිල් කරගන්න අවශ්‍ය. උදාහරණයක් විදියට දැන් අපේ යුනිවර්සිටි එකේ මේ ප්‍රධාන රික්වයර්මන්ට්ස් දෙකට අමතරව අපි ග්‍රැජුවේට් වෙන්න නම් අපේ ක්‍රෙඩිට්ස් ටික සම්පූර්ණ වෙන්න ඕනි. ඒකත් දැන් අපේ යුනිවර්සිටි එකේ එක එක්කෙනාගේ තියෙන මාස්ටර් ස්ටුඩන්ට්ස්ලාගේ තියෙන ක්‍රෙඩිට් ප්‍රමාණය වෙනස්. උදාහරණයක් විදියට මගේ ක්‍රෙඩිට්ස් ප්‍රමාණය ක්‍රෙඩිට් 25යි. මගේ යාළුවගේ ක්‍රෙඩිට් ප්‍රමාණය ක්‍රෙඩිට් 32යි. ඒක ඔයාගේ මේජර් එක අනුව ඔයා කරන්න ඕනි ක්‍රෙඩිට්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මගේ මේජර් එක ජියොලොජි, මගේ යාළුවා මෙරින් ජියොලොජි. එතකොට අපි දෙන්නගේ ක්‍රෙඩිට්ස් ප්‍රමාණය වෙනස්. එයා ෆුල්ෆිල් කරන්න ඕන ක්‍රෙඩිට් ප්‍රමාණය සහ මම ෆුල්ෆිල් කරන්න ඕන ක්‍රෙඩිට් ප්‍රමාණය වෙනස්. ඒ වගේම තව අපේ යුනිවර්සිටි රික්වයර්මන්ට් එකක් තියෙනවා කන්ෆරන්ස් ප්‍රසන්ටේෂන් එකක් අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි.
අපි ග්‍රැජුවේට් වීම සඳහා. මොකද ඒ සර්ටිෆිකේට් එක අපි ඉදිරිපත් කරන්න ඕනි ග්‍රැජුවේෂන් එක සඳහා. ඒ වගේම තව තියෙනවා කන්ෆරන්ස් 8කට හෝ 10කට අපි සහභාගී වෙලා තියෙන්න ඕනි. ඒ වගේ ඩිපාර්ට්මන්ට් වයිස් ඔයාලට රික්වයර්මන්ට් ලිස්ට් එකක් තියෙනවා. ඒක ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාලට මුලින් දැනුවත් කිරීමක් කරයි. එහෙම නැත්නම් ඔයාගේ සුපර්වයිසර් හරහා ඕ ඩිපාර්ට්මන්ට් හෙඩ් හරහා ඕ ක්ලාස් මොනිටර් හරහා මේ දේවල් ගැන දැනුවත් වීමක් වෙන්න පුළුවන්. මෙහෙම දේවලුත් තියෙනවා කියලා ඔයාලා දැනුවත් වුණාම මම හිතනවා ඒක ඔයාලගේ ඇකඩමික් ජර්නි එක සක්සස් කරගන්න ලේසි වෙයි. ඊළඟ ටිප් එක වැදගත්ම ටිප් එකක් මේ ටිප් එක. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි can we do part time? සාමාන්‍යයෙන් චයිනාවල ලීගලි අපිට පාර්ට් ටයිම් කරන්න බෑ. මොකද අපිට තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එකක් නිසා. ඔයාට පාර්ට් ටයිම් එකක් කරන්න නම් අනිවාර්යෙන් ඔයා වර්ක් වීසා එකකින් එන්න ඕනි. වර්ක් වීසා එකක් නැතුව ඔයාට මේ පාර්ට් ටයිම් කරන්න බෑ. මමත් එන්න කලින් හිතාගෙන හිටියා මේට ආවට පස්සේ පාර්ට් ටයිම් එකක් කරලා earn කරන්න පුළුවන් කියලා. එහෙම කරන අය ඉන්නවා. හැබැයි ඒකේ ලීගල් කන්ඩිෂන් එක මම ඔයාලට කලින් බ්ලොග් එකකත් පැහැදිලි කරා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාලට ඒකට මුහුණ දෙන්න වුණොත් ඒක ගොඩක් අමාරුයි. ඒ වගේ දෙයකට අහු වුණොත් සමහර විට ඔයාලට ලොකු දඩයක් ගෙවන්න බැයි. එහෙම නැති වුණොත් ඔයාගේ ස්ටුඩන්ට්ෂිප් එක අහෝසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාව ආපහු ඔයාගේ කන්ට්‍රි එකට රිටර්න් කරන්නත් බැරි කමක් නැහැ. ඒක නිසා මම කියන්නේ ඔයා ෆයිනෑන්ෂියලි හොඳ ප්ලෑන් එකක් හදාගෙන එන්න කලින්. මොකද පාර්ට් ටයිම් කරන්න ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සමහර වෙලාවට කරන අය ඉන්නවා. මම කියන්නේ මේ ලීගල් කන්ඩිෂන් එක සමහර අය කරනවා. ඒක මම දන්නේ නැහැ ඔයාලට මෙහෙට ආවට පස්සේ මොන වගේ කන්ඩිෂන් එකකට මුහුණ දෙන්න වෙයිද කියලා. මම කියන්නේ මේ ලීගල් කන්ඩිෂන් එක ගැන. ඒක නිසා ඔයාලා එන්න කලින් ඔයා ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන විදිහ හරියට ප්ලෑන් කරගෙන එන්න. මොකද මෙහි ඇවිල්ලා පාර්ට් ටයිම් කරන්න ලැබෙන සම්භාවිතාව ගොඩාක් අඩුයි. විශේෂයෙන් මාස්ටර් සහ PhD ස්ටුඩන්ට් කෙනෙක්ට පාර්ට් ටයිම් කරන්න ගොඩක් වෙලාවට කාලය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයාලා හරියට එන්න කලින් ඔයාගේ ෆයිනෑන්ෂියල් පැත්ත හරියට ප්ලෑන් කරගෙන එන්න. ටිප් නම්බර් 6 internship opportunities. මේක තමයි අවසාන ටිප් එක. ඔයාලා එන්න කලින් ඔයාලගේ යුනිවර්සිටි එකෙන් ඔයාලා ෆලෝ කරන්න බලාපොරොත්තු වෙන ඩිග්‍රී එකට ඉන්ටර්න්ෂිප් එකක් තියෙනවද නැද්ද කියලා අනිවාර්යෙන් හොඳට බලලා එන්න, චෙක් කරලා එන්න. මොකද සමහර ස්ටුඩන්ට්ස්ලා ආසාවෙන් ඉන්නවා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඉන්ටර්න්ෂිප් එකක් චයිනාවල කරන්න. සමහර අය ආසාවෙන් ඉන්නවා එයාලගේ ජොබ් එක චයිනාවල ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාලට ඉන්ටර්න්ෂිප් එකක් තියෙන එක බෙනිෆිට් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්න කලින් ඔයාගේ ඩිග්‍රී එකට ඉන්ටර්න්ෂිප් එකක් ඔෆර් කරනවද නැද්ද කියලා හරියට ජස්ටිෆයි කරගෙන එන්න, හරියට විසඳගෙන එන්න. මෙහෙම ඉන්ටර්න්ෂිප් ඔෆර් කරන ඩිග්‍රීස් සමහර ඒවා තියෙනවා, සමහර ඒවායි නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා එන්න කලින් ඔයාගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොන වගේද කියලා හොයලා බලලා එන්න අමතක කරන්න එපා. මොකද ඔයාලා අවුරුදු 3ක් හෝ 4ක් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යටතේ තමයි ඉගෙන ගන්න. ඒක නිසා ඒක ගැන අවබෝධයක් නැතුව, දැනුවත්කමක් නැතුව ඇවිල්ලා ඔයාලට සමහර වෙලාවට අපහසුතාවලට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වුණේ. මොකද ඔයාලගේ ඇකඩමික් ජර්නි එක හරියට සක්සස්ෆුලි ඔයාලා කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලගේ ජොබ් කැරියර් එකටත් ඒක ගොඩක් හොඳ ඔපචුනිටි එකක් වෙනවා. ඒකයි මම මේ දේවල් ගැන දැනුවත් වීමක් කරේ. ගොඩක් අය මේක එන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යුරෝප් වල වගේ නෙමෙයි චයිනා වලට එන කෙනෙක්ගේ රික්වයර්මන්ට්ස් වෙනස්. යුරෝප් වල අයගේ රික්වයර්මන්ට්ස් වෙනස්. ඒක නිසා ගොඩක් අය මේ දේවල් ගැන දැනුවත් වීමක් නැහැ. මම හිතනවා ඔයාලට මේ දේවල් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. සමහර අය මේ දේවල් දැනගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලගේ යාළුවෙක් හෝ දන්න කෙනෙක් චයිනා වල ස්ටඩි කරන්න එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාටත් ෂෙයා කරන්න. ඔයා චයිනා වල ස්ටඩි කරන්න එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ vlog එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේකෙන් දැනගන්න ඇති කියලා. ඉතින් මේ දේවල් දැනගෙන ඔයාලගේ ඇකඩමික් ජර්නි එක හරියට ප්ලෑන් කරලා හරියට චයිනාවල ස්ටඩි කරලා අදාළ කාලය තුල ග්‍රැජුවේෂන් එක කම්ප්ලීට් කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. මොකද අවුරුද්දක් හෝ මාස 6ක් ඔයාලගේ ජර්නි එක පස්සට යනවා කියලා කියන්නේ ඒක ඔයාලට
සමහර වෙලාවට අවාසි වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් හරියට ප්ලෑන් කරලා හරියට මේ දේවල් කම්ප්ලීට් කරලා ඔයාලා චයිනා වලට සතුටින් ආවා වගේම චයිනා වලින් සතුටින් පිටත් වෙන්නත් පුළුවන් මේ දේවල් හරියට ෆලෝ කරොත්. තව මොනවා හරි ඔයාලට මගෙන් රික්වෙස්ට් කරන්න තියෙනවා නම් බ්ලොග්ස් කරන්න කියලා ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ බ්ලොග් එක වැදගත් නම් ඔයාලා මොනවා හරි දෙයක් මේ බ්ලොග් එකකින් ලබා ගත්තා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එකත් දිගටම subscribe කරන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ගොඩක් අය මගේ වීඩියෝස් වලට ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. අදට බ්ලොග් එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එකත් එක්ක අන්තිම වෙනකන් හිටියට. ඉතින් මේ වගේ තවත් අලුත් බ්ලොග් එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.